හෙලෝ මං හිතුවා අද කතා කරනවා කියලා මේ බ්‍රවුන් ස්කින් එක ගැන. ඒ මොකද බ්‍රවුන් ස්කින් එක තියෙන කෙනෙක්ට හරි අමාරුයි ස්කින් ටෝන් එක වගේ තියාගන්න. ඔයගොල්ලෝ දන්නවා මේ ඉරු එළියෙන් ආරක්ෂා කරන්න තමයි මෙලනින් නිපදවන්නේ. ඉතින් මේ ක්‍රියාවලියේදී දැන් බ්‍රවුන් ස්කින් තියෙන කෙනෙක්ට හයිපර් පිග්මන්ටේෂන්, ඩිස්කලරේෂන්, පිග්මන්ටේෂන් ගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් possibilities වැඩි. ඉතින් එතකොට කොහොමද එක ඊවන් ටෝන් එකක් බ්‍රවුන් ස්කින් තියෙන කෙනෙක්ට තියාගන්න කියන තමයි මම අද කතා කරන්නේ. ඉතින් මේක කොහොමද වෙන්නේ? මෙලනසයිට් කියලා සයිලෙන් තමයි මෙලනසොම් පිට වෙන්නේ. එතකොට බ්‍රවුන් ස්කින් තියෙන කෙනෙක්ට මෙලනසොම් ප්‍රමාණය වැඩි අනිත් අයට වැඩිය. ඉතින් එතකොට ඒක හැම ආරක්ෂා කරනවා වගේම ස්කින් එකේ කලර් එක ටිකක් ඩීප් වට, ඒ කියන්නේ ඩාර්ක් ස්කින් එකක් වගේ තියෙනවා. ඉතින් එතකොට මේ අපේ මෙලනසයිට් එක ඇතුලේ තියෙන ටයිරොසිනේස් කියන එන්සයිම් එකෙන් තමයි ඇතරම මේ මෙලනින් නිපද වෙන්නේ. ඉතින් ඒකට අපේ ඇස් වල පාට, ස්කින් එක, hair මේ හැම එකටම මේ පාට යනවා. ඉතින් මේක කන්වර්ෂන් ක්‍රියාවලියේදී ටොක්සික් එකක් නිපද වෙනවා. ඉතින් මේ ටොක්සික් එක ඇතරම කියනවා නම් ස්කින් එකේ කලර් එකේදී එහෙම නැත්නම් හයිපර් පිග්මන්ටේෂන් තත්වයකට බලපානවා. ඉතින් එතකොට දැන් බ්‍රවුන් ස්කින් තියෙන කෙනෙක්ට කොහොමත් මෙලනින් වැඩි. ඒතර මේ කන්වර්ෂන් එකත් අනිත් අයට වඩා වැඩි. ඉතින් එතකොට මේ ටොක්සික් නිපද වෙන ප්‍රමාණයත් ඇත්තටම ස්කින් එකේ වැඩි වෙනවා. ඉතින් ඒක හින්දා බ්‍රවුන් ස්කින් තියෙන කෙනෙක්ට ගොඩක් මේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් කියන කෑම වර්ග එහෙම නැත්නම් ඩ්‍රින්ක්ස් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට ජූසස් වගේ ගන්න පුළුවන්. ඒතර ඇන්ටි ඔක්සිඩන්ට් වැඩිපුර තියෙන කෑම වර්ග ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇප්ලයි කරන්න පුළුවන් ස්කින් එකේ. එතකොට මේ අර ටොක්සික් එක අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් අඩු කරගන්න තව ක්‍රම තියෙනවා. ඒ කියන්නේ වර්ක්අවුට්ස් කරලත් පුළුවන්. ඉතින් දාඩියත් එක්ක ඒකට පිට වෙනවා. ඒ වගේ ක්‍රම වෙලුනොත් පුළුවන්. නමුත් මේ ඇන්ටි ඔක්සිඩන්ට් ගන්නකොට මේ අපේ ඇඟේ හැමේ තියෙන ඔක්සිඩේෂන් එහෙම නැත්නම් ඔක්සිඩේෂන් ක්‍රියාවලිය ඇත්තටම අඩු කරගන්න පුළුවන්. තව එකක් තමයි ටිකක් වයසට යනකොට සෙල් ටර්නෝවර් එක ටිකක් ස්ලෝ වෙනවා. හැම සෙල් ටර්නෝවර් එක අඩු වෙනකොට මේ ඇන්ටි ඔක්සිඩන්ට් නිපදවීමත් එහෙම නැත්නම් මේ ක්‍රියාවලියත් ටිකක් ස්ලෝ එකේ තමයි කරන්නේ. එතකොට ඔයගලන්ට පුළුවන් දැන් 40 above එහෙම නැත්නම් 35 years above කෙනෙක්ට නම් පුළුවන් මේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් වැඩිපුර ගත්තා නම් එතකොට ඔයගලන්ගේ ස්කින් එක හොඳට ක්ලියර් වට තියාගන්න උදව් වෙනවා. මගේ next වීඩියෝ එකෙන් මම කියන්නම් ඔයගලන්ට ලේසියෙන්ම ගන්න පුළුවන් ඇන්ටිඔක්සිඩන්ට්ස් වර්ග සහ ගන්න ඕනි ක්‍රමය මොනවාද කියලා මම කියලා දෙන්නම්. See you then. Bye.